වල තුල සිටි කිත්තිරාද තට්ටුව ළඟ සිටි උණ්ඩියාද නොනවත්වා තම ජප කිරීමේ වේගය වැඩි කළා. දෙවෙනි හුව කනත්තට අසලින්ම ඇසෙනා විට මලකුණේ දිව දික් වී කිත්තිරා läග සිටි වල ආසන්නයට පැමිණ තිබුණා. ටික ටික ඇදී එන දිව කට්ටඩියාගේ පපුව ලෙව කෑමට පෙර එහි දිව කිත්තිරා කපාගත යුතු අතර තුන්වෙනි හුව දීමට පෙර උණ්ඩියා තට්ටුවේ බැඳ සිටි කුකුලාව මහසෝනාට දිය යුතු වුණා. ගණියව් ජප කරාපු ගිනිස්ස ගණියව්. වල තුල සිටි කිත්තිරා උණ්ඩියාට මොර ගෑවා. පිදේනි තට්ටුව අසල තබා තිබූ රතු රෙදි කට සහිත පොට්ටනියට උණ්ඩියා වහ වහ අත එබුවේ කිනිස්ස ගැනීමටයි.